ඉතින් ආයිබෝවන් වවුලල්කේ මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව ඔන්න අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ ටිකට. ඉතින් ඔයා මීට කලින් දැකලා තිබ්බද ගොළු බෙල්ලකේ ස්වරූපයෙන් හදලා තියෙන වතුර කේදලයක්? ඇත්තට මරු නේද? කුරුල්ලත් මාර වැඩ තමයි කරගන්නේ නේ. ඕන එකට එපා එකට හැම එකකට මොළුව දාන්න යනවා අන්තිමට ඔළුව හිර වෙලා. එතන හිටපු හිත හොඳ මිනිස්සෙක් ඕන ඉතින් මෙයාට උදව් කරනවා. ඊට පස්සේ නම් මෙයා මේ වගේ වැඩ ගොන් වැඩ කරගන්න නැති වෙයි නේ. අයිස් වැටෙන්නේ කොහෙද කියලා නම් මට හරියට මතක නෑ. මගේ ජීවිත කාලෙත් ජීවිතේ එකම එකපාරක් මෙන්න මේ වගේ අයිස් වැස්සකට මට මුණ දෙන්න වුණා. ඒත් මම පොඩි කාලේ. ඊට පස්සේ නම් ඒ වගේ අත්දැකීමක් ආයෙ මට හම්බුන්නේ නෑ. ඉතින් බලන්නකෝ. ඇත්තටම ලස්සනයි නේ. ලස්සනයි වගේ තමයි මල් පැල අනම් මනම් දේපොළ වල සෑන් හානි වෙනවා නේද අයිස් කැට වැටුණාට පස්සේ. කොම්මැලි හුටා කියන්නේද බයිසිකලේ හුලන් ටික තියෙන්නේ මං ඉවරයි මගේ කරේ දකින්න කලින් මාරු වෙන්න ඕනේ. මේවා නම් මේ ගස් කල් වල මෙයන්ට හදපු බයිසිකල්ද කොහෙද? බලන්නකෝ මෙයාගේ බැලන්සින් කොහොමද කියලා. ලණුවක් උඩ බයිසිකලක් මේ වගේ ලස්සන අරන් යන්න. පාට නම් පුළුවන් ද මේ වගේ අරන් යන්න. අපි අරන් ගියොත් ආයේ බීම තමයි ඉන්න වෙන්නේ නේ. සුපිරි වැඩක් නේද? පිට එක. නිකන් ඉන්න කුකුලෙක්ගෙන් මෙන්න මේ වගේ වැඩකුත් පොඩක් අරන් බලන්න ඕනි. නම් ඉතින් තනි කකුලෙන් කියා කකුල් දෙකෙන්වත් මෙහෙම පදින්න බෑනේ. ඉතින් බලන්නකෝ මේ කාන්තාව තනි කකුලෙන් බැලන්ස් එක තියාගෙන යන හැටි. කොහොමද ඇගේ බැලන්ස් එක නේද? මේවට ඉතින් අවුරුදු ගාණක් පළපුරුද්ද තියෙන්න ඕනි. ළමයි වීඩියෝ එක බලන අතරේ මම මේ මතක් කරන්නේ මගේ පුංචි channel එක subscribe කරලා යාළුවන්වත් බලන්න පොඩි share පාර්කුත් දාලා මේ වීඩියෝ එකට like එකක් දාලා එමුට ටක් ගාලා. මොකද ඔයාලා ඒ කරන චූටි දේන් තමයි මට ඊළඟ වීඩියෝ එකක් තියෙන්න මට මාර motivation එකක් වෙන්නේ. ඉතින් වවුල channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඔන්න මම ඔයාලට හරි ආදරෙන් මතක් කරනවා. කෝ බලන්න අත උස්සන්න මේ වගේ ආතල්ලයක් ජීවිතේ එකපාරක් කරේ අරන් තියන අය. ඊතර ලොරියක් තියෙනවා නම් ඉතින් ඒකත් මරු වැඩේ නේද? ආයෙ ඉතින් පූල් ගානේ රින් ගන්න යන්න ඕනේ නෑනේ. ගෙදරින් තමයි වැඩේ කරගන්න පුළුවන්. නම් මේ මොන හේතුව සඳහා නිර්මාණය කරපු එකක්ද කියලා නම් මං හරියට දන්නේ නෑ. ඒත් නියම පිස්සු වැඩක් නේද? මාර මිනිස්සු තමයි ඉන්නේ. දින දෙයියෝ ගෙදරටම ගෙනත් දෙනවා කියලා ඔයා අහලා තිබ්බට මීට කලින් දැකලා තිබ්බේ නෑනේ. මෙන්න ඒකට හොඳම උදාහරණය. කෝ අත උස්සන්න බලන්න ළමා කාලේ මෙන්න මේ ටික්කගෙන් ආතල් ගත්ත අය. මෙයාට කියන්නේ ටික්ක කියලා. මෙයා ඔළුවෙන් අතට හැරුව ගමන් ජම්ප් එකක් ගාලා හිටියා වගේම ආපහු හැදෙනවා. කොහොමද? මරුනේ ප්‍රින්ටින් මැෂින් එක. පොරු කියන්න ඕනේ නෑනේ. ගස්ලබු ගෙඩියක් වගේ ඇවකාඩෝ ගෙඩියක් දැක්කේ මම නම් මගේ ජීවිතේ පළවෙනි වතාවට. මං හිතන්නේ ජාන විකෘති කරලා හදපු පැලයක්. ලිමට දාන්න සීනි වැඩි කරලා අඩු කාට හොඳ ප්ලේන් ටිකක් කරාට මීට වඩා දේවල් වෙයි නේද? තාක්ෂණයේ දියුණුව කොච්චරද කියනවා නම් මෙන්න බලන්නකෝ මේ අවන්හලේ කෝපි එක හදන්නේ කවුද කියලා. ඇත්තටම රොබෝ කෙනෙක් නේද? ඉස්සරහට ඉතින් මිනිස්සුන්ගේ ජොබ් වලට කෙලවෙන සීන් එකක් තමයි යන්නේ. ලොකු ලුණු ගෙඩියක සිවියක් ගලවනවා වගේ මේ ලීයේ සිවියක් ගලවන හැටි. කොහොමදනේ චපණ වැඩ කියන්නේ ඉතින් නිකන් නෙවෙයිනේ. වහලවල් වල දාන තාඩු හැදෙන්නේ මෙන්න මෙහෙම කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද? බෑග් එකේ දාගෙන යන්න පුළුවන් ජංගම ලිපක් නේද? කැම්පින් කරන අයට නම් සුපිරිම භාණ්ඩේ. ඔන්න ඉතින් කාන්දාවන්ට නම් බඩුපත් වෙන්න යන්නේ. මල පැනලා කාර් එකේ දොර වැහුවට ඔන්න මීට පස්සේ කාර් එකේ දොර හයියෙන් වැහෙන්නේ නැහැ. තමයි අදට මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් වවුල ෆැමිලි එකත් එක්ක එකතු වෙලා අන්ධකාරයේ පියාසෙරියටත් එකතු වෙන්න කියලා මම හරි ආදරෙන් මතක් කරන ගමන් ගිහින් එන්නම්. පරිස්සමට ඉන්න.